Hi everyone. කොසිටේස් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් අද තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරිම පහසුවෙන් ගෙදරදීම රයිස් කුකර් එකේ පොල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු පොල් කේක් එක හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්ප දෙකක් මම ගත්තා. ඊළඟට පොල් පැණි අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ පොල් ගෙඩියක පොල් පැණි. ඊළඟට බිත්තර දෙකක්. මේ තියෙන්නේ කුඩා ප්‍රමාණයේ බිත්තර දෙකක්. ඔයාලා ටිකක් ලොකු බිත්තර ගන්නවා නම් එකක් ප්‍රමාණවත්. ඊළඟට ලුණු ස්වල්පයක්. ඊළඟට බේකින් පවුඩර් සහ වැනිලා. මේ දේවල් තමයි අපිට ඕනි වෙන්නේ පොල් කේක් එක හදන්න. හරි දැන් එහෙනම් අපි පටන් ගමු. මම මුලින්ම පොල් පැණි ටික මේ ලොකු බෝල් එකට දාගත්තා. මම පොල් පැණි ටික හදාගන්න සීනි ග්‍රෑම් 200ක් වගේ ගත්තා. ඊට අමතරව කරදබුංගු කරාබොනේටි කුරුඳු පොත්තක් ලුණු සහ වැනිලා සල්පයක් පොල් පැණි එකටත් එකතු කරා. ඊළඟට අපි බිත්තර එක බැගින් එකතු කරගෙන හැමීට කවලම් කරන්න ඕනේ. මම ගත්තේ කුඩා ප්‍රමාණයේ බිත්තර දෙකක්. ඔයාලා ලොකු බිත්තර ගන්නවා නම් එක බිත්තරයක් ප්‍රමාණවත්. අපි ලොකුවට බීට් කරන්න අවශ්‍ය නැහැ. නිකන් කවලම් කිරීම ප්‍රමාණවත්. අපි දැන් මේ මිශ්‍රණයට ලුණු ස්වල්පයක් එකතු කරනවා. මම ලුණු වැඩිපුර එකතු කරන්නේ නැහැ. මොකද මම පොල් පැණි එකටත් ලුණු එකතු කරලා තියෙන්නේ. ඊළඟට බේකින් පවුඩර් තේ හැන්දක්, ඒ වගේම වැනිලා තේ හැන්දක් එකතු කරනවා. එකතු කරලා අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. වැඩිපුර බීට් කරන්න අවශ්‍ය නැහැ. මිශ්‍ර කිරීම ප්‍රමාණවත්.
පවුඩර් ටික පාන් පිටියකට මිශ්‍ර කරලම තමයි දැම්මේ. ඊට පස්සේ මම පාන් පිටි කප් දෙක ටික ටික එකතු කරනවා. ටික ටික එකතු කරන ගමන් කලවම් කරනවා. දැන් අපේ කේක් මිශ්‍රණය රෙඩි. මම දැන් කරන්නේ මගේ රයිස් කුකර් එකේ බත්තු වෙන කොටස අරගෙන හොඳින් බටර් ආලේප කරලා තෙල් කඩදාසියක් අලව ගත්තා. ඊළඟට තෙල් කඩදාසිය උඩුනුත් බටර් ස්වල්පයක් ගාගත්තා. ඊළඟට බටර් ආලේප කරගත්ත රයිස් කුකර් එකට අපේ කේක් මිශ්‍රණය දාගත්තා. දැන් මම රයිස් කුකර් එක ඔන් කරගන්නවා. මේක විනාඩි 10ක් විතර ගියාම ඕෆ් වෙනවා. ඊට පස්සේ නැවතත් ඔන් කරගන්න. සමහර විට ඕෆ් වුණ අවස්ථාවේදීම ඔයාලට ඔන් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලට විනාඩි 5ක් විතර තියලා නැවත ඔන් කරන්න බලන්න. එතකොට ඔන් වෙනවා. මේ විදිහට අවස්ථා 4ක් වගේ රයිස් කුකර් එක ඕෆ් වෙලා ඔන් වුණාම ඔයාලා රයිස් කුකර් එක ඇරලා බලන්න. මේ වෙලාවේදී කේක් එක තැම්බිලාද නැද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ටූත් පික් එකක් ආධාරයෙන්. ටූත් පික් එකේ ඇලෙනවා නම් තව තැම්බෙන්න ඕනි. එහෙමනම් ආයෙමත් ඔයා රයිස් කුකර් එක ඔන් කරලා ටිකක් වෙලා තියන්න. එහෙම නැත්නම් ඔයාගේ කේක් එක දැන් බේක් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ කේක් එක. අපි දැන් කෑල්ලක් කපලා බලමු. මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මේකේ තව දුඹුරු පාටට ඕනි නම් පැණිපොල් මිශ්‍රණය තව පොඩ්ඩක් පාටට හදාගන්න. ඒ වගේම තමයි අපි බැටර් එක රයිස් කුකර් එකට දානකොට උඩින් හකුරු ස්වල්පයක් දැම්මත් ඒත් ඔයාලට ටිකක් පාටට ගන්න පුළුවන්. මේ පාට තමයි මම කැමති. ඔයාලට තව පුළුවන් රස වැඩි කරගන්න
කේක් මිශ්‍රණයට රටේ ඉඳි මුද්ද රස බලන් දාන්න. ඉතින් ඔයාලත් හදලා බලලා මට රස කියන්න. සුබ දවසක් හැමෝටම. අපි නැවතත් රසවත් වීඩියෝ එකකින් හම්බෙමු.